ගොඩාක් රෙසිපීස් වලට පාවිච්චි කරන ක්‍රීම් චීස් අද අපි ගෙදර හදමු. සාමාන්‍යයෙන් ලංකාවේ ක්‍රීම් චීස් වල ප්‍රයිස් එක ටිකක් වැඩිනේ. මේ රෙසිපි එක රසයි වගේම ප්‍රයිස් එකෙනුත් ගොඩක් අඩුයි. මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් එකක් හොඳට උතුරව ගන්න ඕනේ. ඔයාලට නැවුම් මෙල කිරි හොයාගන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මම වගේ කඩෙන් ගන්න කිරි එකෙන්ම හදන්න පුළුවන්. කිරි එක හොඳට උතුරනකොට ලිප ඕෆ් කරලා දෙහි හරි විනාකිරි හරි එකතු කරගන්න. විනාකිරි එකතු කරන ප්‍රමාණයක් නැහැ. මේ ටික කර්ල් වෙනකන් ටිකක් එකතු කරගන්න. කිරි එක කර්ල් වුණාට පස්සේ විනාඩි 10ක් විතර තියලා අපි පෙරා ගන්න ඕනේ. සාමාන්‍ය විනාකිරි වල ටිකක් සැර සුවඳක් එන නිසා මම වතුර කෝප් එකකින් විනාකිරි ටික චුට්ටක් යවනවා. ඊට පස්සේ මේක පැයක් විතර වතුර ටික අයින් වෙන්න තියලා තියන්න ඕනේ. අයින් කරගත්ත වතුර එකෙන් ටිකක් අරගෙන ලුණු කුඩු තෙහෙඳි කාලක් වගේ එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ කර්ල් ටික බ්ලෙන්ඩ් එකට දාලා ලුණු එකතු කරගත්ත වතුර ටිකක් දාලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙතනදී ඝනකම වැඩි කියලා හිතනවා නම් චුට්ටක්වත් බය වෙන්න එපා. පෙරලා අයින් කරගත්ත වතුර එකෙන් චුට්ටු චුට්ටු එකතු කරලා කැමති කන්සිස්ටන්සි එකකට මේක හදාගන්න. මේ ක්‍රීම් චීස් එක යූස් කරලා චීස් කේක් ඒ වගේම ෆ්‍රොස්ටින් එකක් හදන වීඩියෝස් ඊළඟට ගේන්න. See you in the next video.